සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම මම අද කතා කරන්න යන්නේ Affinity කියන software එක download කරගන්නේ කොහොමද කියලා. එනම් දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. මුලින්ම ඔයා එන්න ඕනි ඔයා use කරන web browser එකට. ඊට පස්සේ ඇවිල්ලා search කරගන්න Affinity කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ site එකක් තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලට software එක download කරගන්න පුළුවන්. නැත්නම් මෙතන download Affinity කියන කොට ක්ලික් කරලා ඔයාලට directly මේ software එක download කරගන්න පුළුවන්. මුලින්ම ඔයා කරන්න ඕනි මෙන්න මේ උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන get Affinity කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් $0 free කියලා Affinity by Canva කියලා බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් sign up to download කියන. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක download කරන්න නම් ඔයා මේකට sign in වෙලා ඉන්න ඕනි. ඒකට ඔයාට ඔයා Canva එකට sign in වෙලා හිටියනම් ඒ account එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට sign in වෙන්න. මෙන්න මේ විදිහට continue with Google කියන කොට ක්ලික් කරගන්න. software එක download වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේක උඩ කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Affinity එක download කරන්න ඕනි location එක ඔයාලට මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. මෙතන C drive එක select කරලා තියෙන්නේ. මට ඕනි තැන select කරලා දෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට create a shortcut for this app in the desktop කියලා තියෙනවා. මේකට ඔයා ටික් එකක් දැම්මොත් shortcut එක create වෙනවා desktop එකේ. ඔයාලට මේක access කරන්න ලේසියි. එතකොට කැමති නම් ඒකට ටික් එක නොදා ඉන්න පුළුවන්. මම මෙතන ටික් එක active කරලා install කියන කොට click කරනවා. Affinity එක download වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Affinity එක බලා ගන්න පුළුවන්. ඔයා මේක open කරගන්න මේක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Affinity එකේ startup window එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙත් login or sign up window එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේක උඩ click කරගන්න. ඊට පස්සේ මෙතන open in another tab කියන කොට click කරන්න. ඊට පස්සේ ඔයාලට කලින් දුන්න email එකම දීලා හරි ඔයාලට වෙනත් email එකක් පාවිච්චි කරලා හරි මේකට sign in වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Affinity එක launch වෙනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි සරලම Affinity එක download කරගන්නේ. හරි. අපි එහෙනම් දැන් බලමු Affinity එකෙන් අපේ PC එකේ කොච්චර ස්පේස් එකක් අරගෙන තියෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් Affinity එක GB 1.4 බිංදුවක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන Affinity එක ස්පේස් එක අරගෙන තියෙනවා. ඉතින් සරලවම මම අද කතා කරේ කොහොමද Affinity කියන මේ අලුතෙන් ආපු software එක download කරගන්නේ කොහොමද කියලා. මේක tutorials ඕනි නම් අනිවාර්යයෙන්ම comment section එක විවෘතයි. ඔයාලට ඕනිම දෙයක් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් artworks කරන විදිය ඔයාලට videos ඕනි නම් යටින් comment කරන්න. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.